මම වාශී මම අදත් ඔයගලන්ට වීඩියෝ එකක් කරන්න හිතාගෙන අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුකරි කරන අපේ ළමයින්ට අපේ ස්ටුඩන්ට්ස්ලාට කොහොමද වර්ක් ප්ලේස්මන්ට් එකකට රෙස්ටොරන්ට් එකක් හොයාගන්නේ කියලා. ඇත්තටම ඒකට අපි ඔයගලන් නිතරම බලන්න ඕනේ සිටි එකකට නෙමෙයි රූරල් පැත්තකට යන්න. රූරල් පැත්තකට ගියාම ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. දැන් මේ මං ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් කියන මෙල්බන් වල වික්ටෝරියා කියන ස්ටේට් එකේ සෙන්ට් ආල්බන්ස් කියන සබර්බ් එකේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ ගොඩක් ලස්සනයි. ඒ වගේම දැන් ඇත්තටම මේ සම එක උනාට ගොඩක් සීතලයි, හවසටත් සීතලයි, උදේටත් සීතලයි, දවල්ට රස්නෙයි. ඒ උනාට සීතලයි අපිට ඉන්න බෑ එහෙම ලොකුට ටී-ෂර්ට් එකක් විතරක් හොඳගෙන ඉන්න බෑ. සමහර දවස් තියෙනවා 37 වගේ වෙනවා. ඒ දවස් වලට නම් ගොඩක් ජැකට්ස් ඕන වෙන්නේ නැහැ. ඒ උනාට සැරෙන් සැරේට ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා. මේක ඇත්තටම ජීවත් වෙන්න හොඳ පරිසරයක්. ඔයගොල්ලෝ ෆැමිලි එකත් එක්ක එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මේ පරිසරය ගොඩක් හොඳයි. මෙහි ඔපචුනිටිස් තියෙනවා. ඔයගලන්ට රෙස්ටොරන්ට් එකක් හොයාගන්න ලේසියෙන්ම පුළුවන්. මෙන්න මේ පැත්තේ මම මේ පෙන්නන මේ පැත්තේ ඔයගලන්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් රෙස්ටොරන්ට්ස් තියෙනවා. පාකිස්තාන් රෙස්ටොරන්ට්ස් තියෙනවා, ඉන්දියන් රෙස්ටොරන්ට්ස් තියෙනවා. ඒ වගේම මෙන්න මේ පැත්තේ තමයි විනාඩි 8ක දුරින් ට්‍රේන් ස්ටේෂන් එක බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ. එතකොට විනාඩි 5කින් මේ පැත්තට යන්න පුළුවන්. මේ පැත්තේ ඔයගලන්ට වුණා කරන හැම ෂොප් එකක්ම වගේ තියෙනවා, ෆාමසි එක තියෙනවා, හැම දෙයක්ම තියෙනවා. එතකොට රූරල් කිව්වට සමහර අය බයයි. රූරල් කියන්නේ මෙහෙ මොනවත් නැහැ. ගොඩක් අය බයයි. ඉතින් මේ රූරල් කිව්වහම ගොඩක් දේවල් නැහැ, මෙහෙ කිසිම දෙයක් නැහැ, මිනිස්සු නැහැ. එහෙම නැහැ. මේ පැතිවල මිනිස්සු ඉන්නවා. ඒ වගේම තමයි හැම දෙයක්ම තියෙනවා. කෝල්ස් එක, වුල්වර්ත් එක, අපි හැම දෙයක්ම ගන්න කෝල්ස් එකෙන්, වුල්වර්ත් එකෙන්. ඔක්කොම එළවලු, පළතුරු, අතකොට ග්‍රෝසරි අයිටම්ස් හැම දෙයක්ම එතනින් ගන්න පුළුවන්. ඒත් එක්කම ඇත්තටම සෙන්ට් ආල්බන්ස් කියන්නේ ජීවත් වෙන සුසු පරිසරයක්. මේක ඇත්තටම ගොඩාක් රූරල් පැත්තක් නෙමෙයි, මේක මෙට්‍රොපොලිටන්. ඒ වුණාට මේ පැත්තේ ගොඩක් ඔපචුනිටිස් තියෙනවා කුකරි කරන ළමයින්ට. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අද කරන්න හිතුවේ. ඉතින් ඔයගලන් වර්ක් ප්ලේස්මන්ට් එකකට මූව් වෙන්න හිතාගෙන ඉන්නවා නම් එක පැත්තකට ඔයගලන්ගේ හීනේ හැබෑ කරගන්න චෙෆ් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම් ඔයගලන් හොඳ පරිසරයක් මේක. ෆැමිලි එකත් එක්ක ජීවත් වෙන්න හොඳ පරිසරයක් මේක. ඒ වගේම ඔයගලන්ගේ වෘත්තීය මට්ටමින් ඉහළට යන්න, ඔයගලන්ට වර්ක් ප්ලේස්මන්ට් හොයාගන්න හැම දෙයකටම මේ පරිසරයත් සුදුසුයි, මේ සබබ් එකත් සුදුසුයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයගලන්ගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා. ඒ වගේම ඔයගලන්ට හොඳ විදිහට අධ්‍යාපනය කරගෙන, ඒ වගේම චෙෆ් කෙනෙක් වෙලා වෘත්තීය මට්ටමින් වර්ක් වීසා එකක් අරගෙන, PR එක අරගෙන ෆැමිලි එකත් එක්ක මේ වගේ පරිසරයක ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න කියලා අපි හැමෝගෙම හීනේ එකයි. ඉතින් ඒ හීනේ ඔයගලන්ටත් හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න. බයි.